සනස ජාත්‍යන්තර සමාගම පෝෂණ සහල් වැඩසටහන ආරම්භ කළේ මීට වසර ගණනාවකට කලින් නියති ව්‍යාපෘතියක් විදියට කුරුණෑගල දිස්ත්‍රික්කයේ අහුගොඩ සන්නස සමිති මූලික කරගෙන ඒ ආශ්‍රිත සමිති කිහිපයක් තෝරගෙන. මුලින්ම සිදුවුණේ තෝරගත් සමිතිවල නායකත්වයට මේ වැඩසටහන පැහැදිලි කිරීමයි. මම අද ඔයාලට විශේෂ ව්‍යාපෘතියක් පිළිබඳ හඳුන්වා දෙන්න තමයි අද මෙතෙන්ට මේ අවස්ථාව ඉල්ලාගත්තේ. විශේෂයෙන්ම මෙහි ගොවි ජනතාව මූලික කරගත්තු ප්‍රදේශයක්. එතකොට වී වගා කරන ගොවියන්ගේ වී වගාව සුරක්ෂිත කරන වැඩසටහනක් පිළිබඳව සනස ජාත්‍යන්තර සමාගම මගින් මූලික කරගත්තු වැඩසටහනක් පිළිබඳව දැනුවත් කරන්න තමයි මම මෙතෙන්ට ආවේ. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ලොකු අතිරික්ත වී ප්‍රමාණයක් තියෙනවා. එතකොට අතිරික්ත වී ඊළඟ කන්න වෙනකන් ගබඩා කරගෙන ඉන්නවා වී විවිධයට තමයි තියෙන්නේ. එතකොට යම්කිසි වී භාවිතා කරලා අගය වැඩි කරන නිෂ්පාදනයක් ගැන කියන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒකෙදි කරන්නේ තමන්ගේ නිවසේ තියෙන වී ටික භාවිතා කරලා පාරිභෝගික අවශ්‍යතාවයේ තියෙන පාර්ශ්වයක් වෙත හාල් වශයෙන් මේක ප්‍රොසෙස් එකක් කරලා අගය වැඩි කිරීමක් කරලා වෙළඳ පොළට දාන ක්‍රියාවලියක්. මේකට නමන් කියන්නේ පෝෂණ හාල්. වැඩසටහනේ දෙවන අදියර වූයේ ඒ සමිතිවලින් තෝරාගත් ගොවි සමාජිකයන් පසු අස්වනු තාක්ෂණ ආයතනයේ පුහුණුවට යොමු කිරීම සඳහා සනස ජාත්‍යන්තර ආයතනයේ ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රය මගින් කටයුතු කිරීමයි. අද ඔබතුමියලා පැමිණලා ඉන්නේ ගුණාත්මක සහල් කියන මානසිකත්වයෙන් උනාට අපේ ආයතනයේ ලොකු කාර්යභාරයක් සිද්ධ වෙනවා. ලංකාවේ වැවෙන සියලුම එළවලු පළතුරු ධාන්‍ය භෝගවල පසුඅස්වනු තාක්ෂණය පිළිබඳ පරීක්ෂණ කරන ආයතනයක් තමයි අපේ ආයතනය. අද අපි බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් එකක් ගැන පුහුණු වැඩසටහනක් දෙන්න. උසස් තත්ත්වයේ සහල් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහනක් ලබා දෙන්න. පෝෂණීය සහල් නිෂ්පාදනයේදී වැදගත්ම කාරණයක් තමයි අපිට මේ පෝෂණය වී යටේ කොතනද තියෙන්නේ කියන එක දැන ගැනීම. මේ තමයි සහල් යටේ හරස්කඩ. මේ විදිහට තමයි හාල් යටේ තියෙන්නේ. එතකොට මේකේ සඳහන් වෙලා තියෙන පරිදි මේක පෝෂණ ගුණයේ තියෙන්නේ සහල් නියුට්‍රි. මේක අලුතින්ම පටන් ගත්ත වැඩක්. ලොකු අභියෝගයක්, අවදානමක්. මේ සඳහා සමිතිවල ප්‍රධානීන්ගෙන් ලැබෙන සහයෝගය, නායකත්වය, මඟ පෙන්වීම ඉතාමත්ම වැදගත්. මම දකින විදිහට මේ ප්‍රදේශයේ මේ අහුගොඩ සනස තමයි මේක නමෝ විත්තියෙන් පටන් ගත්තේ කියලා. ගිය අවුරුද්දේ කැම්පස් එකේ අර පොණු වැඩසටහනක් තිබේලාවෙත් මම එතනදි මේක පැහැදිලි කරා. සමිති ගානක් ඇවිත් හිටියා. නමුත් හාල් පැත්ත ගැන කතා කරන හිටියේ අවුගොඩ සනසින් විතරයි. මේ පැත්තේ කරන්නේ බොහොම අසරණ ජනතාව ඉන්න හින්දා වී ටික ගන්නවා. ඒගොල්ලන්ට යන වියදම් ටික යන වී ටික විකුණනවා. ඊට පස්සේ ආපහු වැඩ කරන්න නැහැ. කණ්ඩ බොහොම වී ටිකක් ඉතුරු වෙනවා. හැබැයි අපිට උවමනාව තිබ්බා මේ වී ටික විකුණන්නේ නැතුව ගෙදරම තියාගන්නේ කොහොමද කියලා. ඒකට විසඳුමක් හොය තමයි හිටියේ. ඉන්නකොට සමහර කට්ටිය අපි කිව්වා ඒගොල්ලෝ කැමති නම් මේ පැත්තේ තියෙන වී ටික එක්කාසු කරලා අපි ඔයාලට ලක්ෂ 20 30 දක්වා වුණත් අපිට ණය දීමේ හැකියාව තියෙනවා. ප්‍රදේශයේ කලාපයේ සමිති 18ක් අතරින් ගත්තාම හේරජම සනස කියන්නේ වත්කම අතරින් එක දෙක ඉන්න සමිතියක්. එතකොට අපිට අපේ මූලික ආදායම වෙන්නේ ණය. එතකොට මේ ණයත් අපි දෙන ණය මිනිස්සුන්ට යහපතක් වෙනුවෙන් දෙනවා නම් තමයි ඒකේ ප්‍රයෝජන තියෙන්නේ. නිකන් අපි ආවර ගියට වැඩක් නැහැ. ඉතින් අපි කිව්වා වී රැස් කරන අයට ලක්ෂ 20 30 වුණත් අපි ණය දෙන්නම්. ඔයාලා වී ටික රැස් කරන්න. අනිත් බලපදේශයෙන් එළියෙන් ඇවිල්ලා ගන්න මිනිස්සුන්ට රුපියලක් හරි වැඩියෙන් වී ටික ගන්න. එතකොට ගොවියොන්ට අපි කිව්වා ඔයාලා ට්‍රැක්ටර් වලට එහෙම ගෙවන්න සල්ලි ඕන නම් ලක්ෂ 2ද 3ද අපි සල්ලි දෙන්නම්. ඔයාලා මාස 6කින් පස්සේ කමන්නේ වී ටික තියාගෙන ඒවා ඊට පස්සේ වැඩි මිලක් ආවට පස්සේ ගෙවලා අපේ සල්ලි ටික බේරන්න. අපි ඒකට අඩු පොලියට ඔයාලට පහසු ආකාරයට ගෙවන්න පුළුවන් ආකාරයට මාස 6ද අවුරුද්දද හදලා දෙන්නම් කියලා එයාලා අදහස් ගත්තා. ඒත් එක්කම අපි දැක්කා වී මිටියක් නිකම් විකුණනවට වැඩිය මේක සහල් බවට පත් කරනකොට ලැබෙන ආදායම කීයක්ද කියලා. එතකොට ගොවියා දැනගත්තා මේක නිකම් විකුණනවට වැඩිය හාල් කරපුවාම කොච්චර ආදායම ලැබෙනවද කියලා වෙනස දැනගන්න හම්බුණා. මෙම නිෂ්පාදනයන් එක් ගොවියන්ගේ විවිධාකාරයි තමා. ඒ වුණත් අපි මේ තැන්වීම සඳහා අවශ්‍ය ප්‍රමිතිය පසුඅස්වනු තාක්ෂණය හරහා තමයි අපි එකම ප්‍රමිතියකට මේ තම්බන්න. ඒකට අපි ඒ තැම්බන කර්තව්‍ය කරන ගොවි පිරිසට අපි දීලා තියෙන බොයිලේරු. එකම බොයිලේරු වර්ගයක්. ඒ අය ඒ වී තම්බනකොට ගන්න මේවා පොඟවන කාලය ඊළඟට ඒක භාවිතා කරන ආකාරය පිළිබඳ උපදෙස් දීලා තියෙනවා. ඒකට ඒ අනුගමනය කරන්න ඕනේ. ඊළඟට මේ ගොවිය කණ්ඩායම් එක එක ගොවියට එක එක අංක දීලා තියෙනවා. අපි මේ නිෂ්පාදනය හඳුනා ගන්න. ඊළඟට ඒ නිෂ්පාදනයන් එක එක ගොවියෝ කරන සාම්පල් අරන් අපි පසුඅස්වනු තාක්ෂණ ආයතනයට දීලා ප්‍රමිතියක් බලලා තියෙනවා. මේ වගේ මොනවාද අඩුපාඩු වෙලා තියෙන්නේ, මොකද්ද වෙන
ප්‍රමිතිය මොකක්ද කියන එක අපි හොයලා තියෙනවා. ඒ හින්දා හැමෝටම එකම ආකාරයෙන් මේක ක්‍රියාවට නංගන්න අපි මඟ පෙන්වලා තියෙනවා. ඒ නිසා ඒ බ්‍රෑන්ඩ් එක අපෝෂණ සාල් එක නිවැරදිවම වෙළඳ පොළට හැම කෙනාටම එකම විදියට ලැබෙනවා. අස්වැන්න වී වශයෙන් විකිණූ ගොවීන්ට අස්වැන්න රඳවාගෙන සහල් කර විකිණීම කියන්නෙම ලොකු වැඩක්. කොහොමුණත් පසු අස්වනු තාක්ෂණ ආයතනෙන් ලබාගත් දැනුම සනස ව්‍යාපාර කේන්ද්‍රයේ නිරන්තර මඟ පෙන්වීම සහ ගමේ සනස සමිතියේ සහයෝගය සමඟ ගොවීන් විශ්වාසයෙන් මේ වැඩේට බැස්සා. අවසානයේ මහත් වෑයමක ප්‍රතිඵලයක් ලෙස පෝෂණ සහල් නිෂ්පාදනය ඇරමුණා. පෝෂණ සහල් ව්‍යාපෘතිය අපිට ඇත්තටම ලොකු දෙයක්. මොකද දැනට ගුණාත්මක තත්ත්වයෙන් අඩු සහල් තමා බොහෝ දුරට නිපද වෙන්නේ අපි කාගෙත්. ඒ තත්ත්වය එච්චර ගුණාත්මක නෑ. මොකද දැනට රටේ නොයෙක් ලෙඩ රෝග බහුල වෙමින් පවතිනවා. ඉතින් ඒවට බොහෝ දුරට හේතු වෙන්නේ ඔය ගුණාත්මක තත්ත්වයක් නැති සහල් විතරක් නෙමෙයි එළවලු වර්ග වුණත්. ඉතින් ඒක නිසා ගුණාත්මක තත්ත්වයේ සහල්වත් අඩු ගානේ නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් ඒක අපිට ලොකු සහනයක් වෙනවා අපේ ඉදිරි පරපුරට. අපේ අය විවිධ කෙම් ක්‍රම තමා භාවිතා කරන්නේ. ඒ අනුව තමා ගොවිතැන කරන්නේ. අපි කෘමිනාශක භාවිතා කරනවා බොහෝ දුරට අඩු. සනසෙන් ලොකු සහයෝගයක් දෙනවා මේ ව්‍යාපෘතිය සාර්ථකව කරගන්න. අඩු පොලී ණය දෙනවා. අපිට විශේෂයෙන් වෙළඳපොළ නැතිකම තමා තියෙන්නේ. ඒකට හරියාකාර විසඳුමක් දුන්නොත් අපේ අය මේකට පෙළඹිලා මේ ව්‍යාපෘතිය දිගටම කරනවා කියන එක මට විශ්වාසයි. ක්වොලිටි එක ගැන උපරිමයෙන්ම වග කියනවා. මොකද වසවිසෙන් තොරයි. තෙල් ගැසීම වසවිස නැහැ. දැන් ගොඩක් මැස්සන්ගෙන් අර එහෙම ආරක්ෂා කරගන්න මඩු මල් ගහනවා. මඩු මල් කපලා මඩු මල් කෑලි ගහනවා. අර කුයිල එනකොට සත්තු එන්නේ නැහැ. මෙහි තෙල් ගහන්න උවමනාවක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. එහෙම තමයි ඉතින් පාලනය කරගන්නේ කෘමි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා. මම දැනට අහුගොඩ සනස සමිතියේ පෝෂණ සහල් වැඩසටහනට බැඳිලා ඉන්නවා. මමත් ඒකේ සමාජිකාවක්. අපි මේ විනාඩි 20ක් තඹගත්තු මේ වී මේ අවුවට දාලා තියෙන්නේ. ඊට පස්සේ බාපු ගමම්ම අපි කරන්න ඕනේ මේක තුනි කරගන්න. මොකද නැත්තම් තැම්බීමේ වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒ හින්දා තුනි කරලා අපි මේ අවුවේ වේල ගන්නවා. වේලගෙන අපි බලන්න ඕනේ මේ හාල් ඇටේ රබර් ප්‍රමාණයට එනකම් වේල ගත්තාම හපලා බලන්න ඕනේ. එතකොට රබර් ප්‍රමාණය වගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි මේක ආයේ ගොඩ ගන්නවා. ඔය ගොඩ ගහලා පැය දෙකක් මොකෙකින් පැදුරකින් හරි මොකෙකින් හරි වහලා තියාගන්න ඕනේ. ඒ තියාගට පස්සේ පැය දෙකකින් පස්සේ නැවත වතාවක් ආයෙ තුනී කරනවා මේ අවුවේ. ඒ තුනී කරලා ඉවරලා යාන්තම් ටස් ගාලා හැපෙන ප්‍රමාණයට ආපුවාම ගොඩ දා ගන්න ඕනේ. ඒ ගොඩ දාගෙන පවනේ දවසක් විතර තියලා තමයි මේ හාල් ටික අපි කොටා ගන්න ඕනේ. මොකද අපි කඩවල වල තියෙන හාල් වගේ නෙවෙයි මේ හාල අපිට තියාගන්න අමාරුයි. අපි කිසිම කෘත්‍රිම දේවල් දාන්නේ නැහැ. කල් තබා ගැනීමේ දේවල් දාන්නේ නැහැ. ඒ හින්දා මේකේ හාල් ඇටේ වියලන ගතිය වැඩි වෙන්න ඕනේ. ඒ හින්දා තමයි අපි දවස් දෙකක් මේ මද පවනේ තියලා තමයි මේ හාල් කොටා ගන්නෙ. එහෙම වුණාම අපිට මාස දෙකක් විතර මේ හාල් එක තියාගන්න පුළුවන්කම ලැබෙනවා. වී ඇටේ පොගන්න දාන තැන ඉඳන් අපේ කාන්තාවන්ගේ සමය තමයි මෙතෙන්ද දායකත්වය ලබා දෙන්නේ. අපි මෙතෙක් කල් කරේ අපි නිෂ්පාදනය කරන වී ටික ලොකු මුදලාලි කෙනෙකුට දීලා මුදලක් ලබා ගන්න එක අපේ බලාපොරොත්තුවක් තියෙනවා. අපි 10 දෙනෙක් පමණ එකතු වෙලා කරන මේ වැඩසටහන ඒක දකින්නකොට ගමේ අනිත් ජොයියොත් එකතු වෙලා වී විකුණන ගොයියන් නෙමෙයි සහල් විකුණන ගොයියන් බවට පත් කරගන්න හැකියාව ලැබෙයි කියලා සිතනවා. දැනට අපි සමාජිකව 75ක් වගේ තමයි ඉන්නේ. එකෙන් 15ක් මේ තම්බල කෙලින්ම හාල් දෙනවා. ඒගොල්ලන්ට අපි බොයිලර් 14ක් ලැබලා දීලා තියෙනවා. ඊට අමතරව ඒ සංසද ජාත්‍යන්තර ආයතනයෙන් අපිට ණය මුදලක් ලැබුණා අඩු පොඩියකට කෙටි කාලීනව ඒක ගෙවලා අවසන් කරා. ඊට පස්සේ දැන් මේ වී මොලක් ගන්න අපිට මුදල් වෙන් කරලා ලැබිලා තියෙනවා. ඒකත් දැන් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද දැනට එක එක්කනාගේ මොළොඩින් වී කොටන්නේ. එතකොට එතන අපිට මේ නිෂ්පාදන පිරිවෙල අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් වෙනවා. දැනට ඉහළම ගුණාත්මක භාවයෙන් ඉතාම පිරිසුදු භාවයෙන් යුක්තව තමයි මේ සහල් නිෂ්පාදනය කරන්නේ. අපේ සමිතිය ලොකු උත්සාහයක් දරනවා. මොකද මේක දීප ව්‍යාප්ත මට්ටමින් ඉදිරියට පවත්වාගෙන යන්න. මේ වගේ වැඩසටහන් කරලා මේ රටට දායක වෙන්න හොඳ ගුණාත්මක සහල් නිෂ්පාදනයක් කරන හොඳ සංවිධානාත්මක ගොවි පිරිසක් ඉන්න ගමක් හැටියට ඉතා පෝෂණ තත්ත්වයෙන් යුතු සහල් නිෂ්පාදනය කරගන්න ලැබීම අපිට ලොකු සතුටක් ලොකු වාග්යයක්. පෝෂණ සහල් වැඩසටහනේ මීළඟ අභියෝගය වුණේ අලෙවිය. සනස ජාත්‍යන්තර සමාගම මේ සඳහාද සමුපකාර ජාලයෙන් උත්තරයක් හෙව්වා. ඒ අනුව
කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් නාගරික සනස සමිති 20ක් සිය සාමාජිකයන්ට නිරෝගී ආහාර ලබා දීමේ පාරිභෝගික වැඩසටහනක් සැලසුම් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර මාලමේ සනස සමිතිය සිය සාමාජිකයන් සඳහා නිරෝගී ආහාර ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ කුරුණෑගල අහුගොඩ සමිති ආශ්‍රිතව නිෂ්පාදනය කළ පෝෂණ සහල් මිලදී ගැනීමත් සමගයි. අපි සාමාන්‍යයෙන් කරන කොහොමදත් වැඩසටහනක් තියෙනවා කාර්තෝල්සරයක් භාණ්ඩ මල්ලක් ලබා දීමක් කරනවා. මේ භාණ්ඩ මල්ලෙදී බෙදා දීමෙත් දැනගන්න ලැබුණ අපේ සුහුරු ගොවියා වැඩසටහන හරහා කරන මේ සත්කාරයක්. මොකද රසායනික බෙහෙත් පහ පොහොර අවම කරලා හදන පෝෂණීය සහල් වැඩසටහන. ඉතින් ඒක අපි දායකත්වය දුන්නොත් මේ වැඩසටහන වඩාත් ඵලදායී වෙයි කියලා හිතුණා. මොකද මට හිතෙනවා අපිට කතාවක් තියෙනවානේ ඉස්කෝලයක් හදුවාම හිරගෙවල් 100ක් විතර වහන්න පුළුවන් කියලා. මේ වගේ අපිට ස්පිරිතාල වහන්න නෙමෙයි බලාපොරොත්තු වුණාත් මම ස්පිරිතාල වලට යන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේ මම අපි කට්ටියම හිතුවේ ඒකයි. සංක්‍රමණික පිරිසක් වැඩි මේ පැත්තේ. ඉතින් ඒගොල්ලෝ හුඟක් වෙලාවට හොයන්නේ අර සුද්ධ කරලා තියෙන ලස්සන හාල් වගේ වැඩි හොයන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ අභියෝගات එක්කලා නමුත් කරුණ අවබෝධ කරලා දීලා සමාජිකව කැමති කරගන්න පුළුවන් වුණා මේ වැඩේට. ඉතින් ඒ නිසා ඉදිරියටත් දිගටම මම හිතනවා කරගෙන යන්න සහ තවත් සමිති වලට යම් පණිවිඩයක් ලබා දෙනවා. මේ පණිවිඩය ලබා දෙමින් මේ තුලින් සමුපකාරය කියන එකේ සැබෑ අරුත වටහා දෙන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ සනස අපේ නායකතුමා කිරිවන්දිනේ මැතිතුමාගේ සංකල්පයක් අනුව බිහි වෙච්ච සනස සමිතිය අද වෙනකොට හුඟා දුරට ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ තුමාගේ අප්‍රතිහත ධෛර්යය, උත්තාන වීරිය එක්ක කැටි කළා මේ සනස ව්‍යාපාරය ගෙනිච්චා. මට සන්තෝසයි එතුමා එක්කලම මේ එතුමාගේ ශක්තිය ඒ ඥානවල තියෙනවා. එතුමාගේ දියණිය සාමදානී කිරිවන්දිනේ මැතිණිය මේ සඳහා මුල් වෙලා ඉන්නවා. ඉතින් අර ඒ ඥානත් එක්කලා මම හිතනවා එතුමියත් අත් නොහැර මේ වැඩේ සටහා වෙහෙසෙනවා. ලංකාව පුරා යම් ප්‍රවණතාවයක් රැල්ලක් මේ වෙනකොට බිහි වෙමින් පවතිනවා. දේශීය දේවල් ගැන ඒ ප්‍රවණතාවයේ රැල්ල අපිට හරි පැත්තට හරවා ගන්න අපිට ඒකට දායක වෙන්න ලැබුණොත් ඒකත් ලොකු ශක්තියක් කියලා මම විශ්වාස කරනවා. නිෂ්පාදන සමිති හරිම උනන්දුවෙන් ආසාවෙන් වගේම වගකීමෙන් තමන්ගේ සහෝදර සමිතිවලට තම නිෂ්පාදන යවන්න සූදානම් වුණා. අවසානයේ හැමෝම බලාපොරොත්තු වුණු සතුටුදායක දිනය උදා වුණා. හරිම සතුටුදායක දවසක් අද. මම හිතන්නේ සනස ව්‍යාපාරයේත් සුවිශේෂී දවසක් කියලා කියන්න පුළුවන්. අද වෙනකොට ලංකාවේ මේ වාගේ පෝෂණ හාල් සන්නාමේ වෙළඳ පොළට හාල් සපයන්න සමිති 8ක් දැස් වෙලා තියෙනවා. පොල්පිටිගමින් සමිති 2කුත්, පොල්ගහවෙලින් සමිති 5කුත්, වැල්ලවායෙන් එක සමිතියකුත්. ඔබතුමන්ලට කියන්න මම සතුටු වෙනවා මේ සමිති වලට සම්බන්ධ වෙලා ඉන්න ගොවියන් වී කෙලින්ම ගෙනල්ලා බොයිලර් එකකට දාලා එක තැනකින් මෝලකින් තම්බලා ගේනව නෙවෙයි. 80ක් විතර කාන්තාවෝ 51 දෙනෙක් ඒගොල්ලන්ගේ පුංචි බොයිලර් වලින් ගමේ තියෙන වී ටික එකතු කරලා විධිමත් ක්‍රමයකට පසුවස්සන තාක්ෂණ ආයතනයෙන් ගත්ත දැනුම ඇතුව විධිමත් විදියට සකස් කරලා ගමේ සමිතියේ මෝලෙන් කොටලා තමයි මෙතෙන්ට ගේන්නේ. එතකොට ඕගොල්ලන් මේ අද දවසේ මිලදී ගැනීමට එකඟ වීම නිසා 51 දෙනෙක්ට රස්සා දෙන්න පුළුවන් වුණා. ගොවියෝ අවම වශයෙන් 200කට විතර නිශ්චිත වෙළඳ පොලක් හම්බුණා. නිකම්ම වී වැව්වා වී විකුණුවා නෙවෙයි. දැන් සනස ව්‍යාපාරයේ කොළඹ ඉන්න ඒගොල්ලන්ගේ හිතවත් සමාජික කණ්ඩායමකට ඛණ්ඩ දෙන්න ඒගොල්ලන් වවනවා. ඒක සනස ව්‍යාපාරයේ සමාජිකවෝ 51 දෙනෙක් තම්බනවා. සමිතියෙන් කොටනවා. ඔබතුමන්ලට පැකට් හැටියට මෙහෙට එනවා. සභාපතිතුමා හිටපු නිසා මිලදී ගන්න පුළුවන් වුණා ඒක. කුඩා කුඩා ප්‍රමාණයෙන් ගම් මට්ටමින් නිෂ්පාදනය කරන සහල් වෙන වෙනම අලෙවි කිරීම පහසු කටයුත්තක් නොවේ. එයට පිළිතුරක් ලෙස සනස ජාත්‍යන්තර සමාගම අහුගොඩ සනස සමිතියෙන් ආරම්භ වුණු පෝෂණ සහල් සන්නාමයට පොල්පිටිගම, කුරුණෑගල සහ මොනරාගල ගොවි කණ්ඩායම් කිහිපයක්ද සම්බන්ධ කරගත්තා. මෙම සුහුරු ගොවි වැඩසටහන පිළිබඳව මම දැනුවත් වුණේ කුරුණෑගල පැවති දැනුවත් කිරීමේ වැඩමුළුවකදී. ඊට අමතරව සනස පුවත්පතේ මේ සම්බන්ධව ලිපියක් පළ වුණා. මම දකිනවා මේ වැඩසටහන ඇත්තෙම වෙළඳපොළ ඉලක්ක කරගත් වැඩසටහනකට වඩා පෝෂණය හා සම්බන්ධ සුවිශේෂ වැඩසටහන. ඒ නිසා සනස සමිතික වගකීම වෙන්නේ මම හිතන්නේ කුමක් හෝ අරමුණකට ණය දෙනවට වඩා මේ වගේ තිරසර වැඩසටහනකට යොමු කරන එකයි කියන එකයි මගේ දැක්ම.
ඇත්තටම වෙළඳ පොලේ දැන් ලොකු ප්‍රශ්නයක් තියෙන බව අපිට පැහැදිලි. සහල් පිළිබඳව ඒ කියන්නේ ප්‍රශ්නයක් කියන්නේ හොඳ සහලක් නැති බව. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා පෝෂණ සහල් නිෂ්පාදනය කරන්න. මේ වෙන විට අපේ ලොකු උනන්දුවක් තියෙනවා. පෝෂණ සහල් නිෂ්පාදනය කරන්න විතරක් නෙමෙයි අපේ සමිතියේ සමාජිකයන් 1000කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාකාරී සමාජිකයන් ඉන්නවා. ඒ අය වී නිෂ්පාදනය නොකරන අයට වීතොග මුදල් ලබා දීමටත් වී නිෂ්පාදනය නොකරන අය අපෙන් ඇනෝම් මේ වෙනටත් ලබාගෙන තියෙනවා අපිට සහල් මේ පෝෂණ සහල් ලබා දෙන්න කියලා. ඒ අනුව ගත්තාම අපේ මුළු සමිතියම මේ වැඩසටහනට ඒකාබද්ධ වෙලා තියෙනවා. පෝෂණ සහල් වැඩසටහනට සනස සමිති සාමාජික සාමාජිකාවන් වන ගොවීන්ගේ එකමුතුවීම කැපවීම කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීම ඉතාමත්ම අගය කළ යුතුයි. සමුපකාර ක්‍රමය ජීවන දර්ශනයක් බව ඔවුන් නැවත නැවතත් ඔප්පු කර හමාරයි.